හායි අයිස් කොහොමද ගොඩ දවසකින් අපි කතා කරමු LPL තරඟාවලිය ගැන. ඉතින් තරඟාවලිය මේ ලැබෙන ජූලි 17 වෙනිදා ආරම්භ වෙන්න නියමිතයි. සුපුරුදු පරිදි කණ්ඩායම් පහ ගෝල් ගැලන්ස්, කොලම්බෝ කැබ්ස්, ජැෆ්නා කිංස්, දඹුල්ල සික්සර්ස් සහ කැන්ඩි රොයල්ස් කියන කණ්ඩායම් පහත් එක්ක තරඟාවලියේ තරඟ පැවැත්වෙනවා. රණසිංහ ප්‍රේමදාස ක්‍රීඩාංගණය, SSC ක්‍රිපිටිය, ඊට පස්සේ පල්ලකැලේ සහ දඹුල්ල කියන ක්‍රීඩාංගන කිහිපය තුළ. ඉතින් අපි සංචිත ගැන කතා කරොත් පසුගිය වර ශූරින්ගු ජැෆ්නා කිංස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවෝ තලින් තිලින කණ්ඩම්බි දර්ශන ගමගේ බෝලිං කෝච් මනෝජ් අබේ වික්‍රම ෆිල්ඩින් කෝච් ඉදිරිපත් වෙලා තියෙනවා. සංචිතෙන් කතා කරොත් තස්කින් අහමඩ්, දොනිත් වෙල්ලාලගේ, ශකිබුල් හසන්, බානුක රාජපක්ෂ, නිශාන් මදුෂ්ක, කෝකාස් මාතුලාන් මේ ඉමේජින් අවුරුදු 23ට අඩු ක්‍රීඩකෙක් විදිහට තෝරාගෙන තියෙනවා. ප්‍රවීන් මනීෂ ඒ කාණ්ඩේම ක්‍රීඩකෙක්. දීපේන්ද්‍ර සිං ඇරි අර ටෙස්ට් තරඟ ක්‍රීඩා නොකරන ක්‍රීඩකෙක්. ටෙස්ට් තරඟ ක්‍රීඩා නොකරන කණ්ඩායමක ක්‍රීඩකෙක් යොදාගන්න විදිහට දීපේන්ද්‍ර සිං ඇරි, සන්දීප් ලැමචන්, දකුණු අප්‍රිකාවේ වේගපන්දු යන විලියම්ස්, මොහමඩ් ශිරාස්, චමින්ද වික්‍රමසිංහ, නෝනිද ෆර්නාන්දෝ, ඉබ්‍රාහිම් සත්‍රාන්, නිල්සා මදුශංක, කමිල් මිෂාර්, ට්‍රෙවින් මැතිව්ස්, ඩෙවිඩ් වීස සහ විශ්ක ෆර්නැන්ඩෝ ජැෆ්නාගේ කණ්ඩායමේ සංචිත තුළ ඇතුළත් වෙනවා. ඊළඟට ගෝල් ගැලන්ස් කණ්ඩායම පිළිබඳව කතා කරනකොට පුබුදු දිසානායක හෙඩ් කෝච්, චමිල ගමගේ ෆාස්ට් බෝලිං කෝච්, දිනුක් හෙටිආරච්චි ස්පින් බෝලිං කෝච් සහ ගයන් විජයකොන් ෆීල්ඩින් කෝච් ඉදිරිපත් වෙනකොට ලිතන් කුමාර් දාස්, ඉෂාන් මාලිංග, රසීෆ් ඇන්ඩර්සන්, දසන් ශානක, සචින්ද කොළඹගේ සකසුන් රාජිත, දිනට කළුපහන ඔහු තමයි ඉමජින් 123 සහ යුරි කෝතිකොට ඔහුත් ඒ කාණ්ඩේ, හයිඩලරි, සැම් හැප, මේදි හසන් මිරාස්, සහනාරච්චිගේ, චමි කරුණාරත්න, තරිඳු රත්නායක, අකීෆ් ජාවේඩ් පාකිස්තාන වේගපන්දු යවන්න, රොමුල් ෂාන්, රලස් ක්‍රූස් පොල්ලේ, විජයකාන්ත් තියස්කාන්ත් සහ මොහමඩ් නවාස් යගම චරිත් අසලංකා ගාල්ල කණ්ඩායම මේ අවුරුද්ද නියෝජනය කරනවා. මීළඟට කොළඹ කැබ්ස් කණ්ඩායම පිළිබඳ සලකා බලනකොට චාමර කපුගෙදර ප්‍රධාන පුහුණුකරු, නුවන් කුලසේකර වේගපන්දු පුහුණුකරු, විමුක්ති දිශප්‍රිය ෆීල්ඩින් කෝච් දින කටයුතු කරනකොට ක්‍රීඩකයෝ බෙන් මැක්නමන්, කමිල මෙන්ඩිස්, ජිමි නේෂම්, කුසල් මෙන්ඩිස්, ඇන්තොනි අරුල් ඔහු තමයි ක්ලාසික් එකේ ඉන්ග්‍රීඩේ කළුත් ක්‍රීඩකයෙක්, වනිජ සහන්, මාර්ෂල් තරුපති, ඊට පස්සේ යාපනයෙන් ඇවිත් තියෙනවා කඩුරු රකින්නෙක්, කුෂාල් බෘටල් ඔහු නේපාල ක්‍රීඩකයා, මොහමඩ් හැරිස්, හසන් මහමූද්, ජෙෆ්රි වැන්ඩසේ, තනුක දාපරේ, මොවින් සුබසිංහ, ශහනවාස් දහානි, සදීර සමරවික්‍රම, මිලාන් රත්නායක, චනිත් ලියනගේ, මුජිබ් රහමාන සහ පුනර් ප්‍රනාන්දු කොළඹ කණ්ඩායම අවුරුද්ද නියෝජනය කරනවා. මීළඟට කැන්ඩි කණ්ඩායම පිළිබඳව සලකා බලනකොට චමින්ද වාස් ප්‍රධාන පුහුණුකරුවා, උපුල් චන්දන ඇසිස්ටන්ට් කෝච් වෙලා තියෙනවා, ධම්මික ප්‍රසාද් බෝලිං කෝච් වෙලා තියෙනවා, විජය ශංකර්, ඇන්ජලෝ මැතිව්ස්, මොයින් අලි, වනිද හසනංග, ඉෂිත විජේසුන්දර, දුෂාන් හේමන්ත, සහන් මිහිරාන්, ඊට පස්සේ සන්දේශ් සිල්වා, බ්‍රැන්ඩන් මැක්මිලන් ඔහු ස්කොට්ලන්ත ක්‍රීඩකයා, ඩෙල් පිලිප්ස්, සහීර් ඛාන්, විශ්වෙන් හලබගේ, මුදිත ලක්ෂාන්, ලහිරු උදාර්, ඩැනියල් සෑම්ස්, කුසල් පෙරේරා, අසිත ෆර්නැන්ඩෝ, ගරුක සංකේත්, රමනුල්ල ගුරුබාස්ගේ පැමිණීම පිළිබඳ ඔහු දැනුම් දීමක් ලබා දීලා තියෙනවා. ඔහුට පැමිණෙන්න වෙන්නේ නැහැ කියලා. රිප්ලේස්මන්ට් එක පිළිබඳ ඉදිරි දැනුම් දෙන්න නුවන් තුෂාර මේ සංචිතය නියෝජනය කරනවා. ඊළඟට දඹුල්ල සික්සර්ස් කණ්ඩායම රංගන හේරත්, යල්ලු චේතුංග, රොෂාන් මහානම, රොයින් පීරිස් ඔවුන් තමයි මෙහි කෝච්ස්ලා විදියට වැඩ කරන්නේ. ඒ වගේම දඹුල්ල සික්සර්ස් කණ්ඩායම සංචිතය ගත්තොත් අපි දැක්ක ක්‍රීඩකයන් අඩුම සංචිතය තමයි මේක. අනිත් සියලුම කණ්ඩායම්වල මම හිතන්නේ ක්‍රීඩකයෝ 20 දෙනා සම්පූර්ණ කරලා තියෙනවා. මේකේ ක්‍රීඩකයෝ 18 දෙනානේ ඉන්නේ. රීසා ඇන්ඩ්‍රික්ස්, දිනේෂ් චන්දිමාල්, ජෙබ්‍රාස් ෆර්හාන්, ජස්මන්ත ජමීර, විශ්ව ලහිරු කුමාර, ගයානු විරසිංහ, මට මෙයාගේ නම ෂැට්ලි වෑන් ඔහු මේ ඇමරිකානු කණ්ඩායමේ ඉන්න දක්ෂ වේගපන්දු යවන්නෙක්. උල්බදින් නබි, ඩෑන් ෆැරස්ටගේ පැමිණිය වෙලා තියෙන ප්‍රශ්නයක් මම හිතන්නේ කලන් අර්කමන් ඔහු තමයි පැමිණෙන්නේ ඔහු වෙනුමට. ධනංජය ලක්ෂාන්, රමේෂ් මෙන්ඩිස්, සචිත ජයතිලක, මොහම්මඩ් වසීම් ජූනියර්, නිරෝෂන් ඩික්වැල්ල, පවන් රත්නායක, අකිල ධනංජය, ෆසල් හක් ෆාරුකි සහ මහේෂ් තීක්ෂණ
නොබල සික්සස් කණ්ඩායම නියෝජනය කරනවා. තරඟවලි කාලසටහන සලක බැලුවොත් ජූලි 17 වෙනිදා සිට 19 වෙනිදා දක්වා SSCPT, ජූලි 21 ඉඳලා 26 දක්වා දඹුල්ලේ, 28 ඉඳලා අගෝස්තු 2 වෙනිදා වෙනකම් මහනුවර සහ අවසාන වැඩි තරඟ රණසිංහ ප්‍රේමදාස ක්‍රීඩාංගණය සහ ෆයිනල් එකත් රණසිංහ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙනවා. තරඟවලේ ටිකට්ස් රිලීස් කරලා තියෙනවා. මයි බුක් ෂෝ වෙබ් අඩවියක ලබා ගන්න පුළුවන් සියලුම ටිකට්ස්. ඒ වගේම තමයි තිරේ දක්වන QR කේතය ස්කෑන් කරලා ඕපනින් සෙරමනි එකේ ටිකට්ස් ලබා ගැනීම හැකියාවත් ඔයගොල්ලන්ට තියෙනවා. එහෙනම් අපි ගිහින් එන්නම්. තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි. channel එක subscribe කරන්න. මම ඊළඟට ලස්සන වීඩියෝස් ටිකක් අරගෙන ආයෙත් එන්නම්.